මාසෙකට විතර කලින් දවසක මම රාගම රෝහලේ ඉන්නකොට චන්දි කොඩිකාර කලබලෙන් යනවා දැක්කා. කොහෙද යන්නේ? මම ඇහැව්වා. පුතා වාට්ටුවේ ටෙස්ට් වගේකට ඇවිදින්. ඇයි කිව්වා. මමත් එවිට ඇයි පසුපස ගියා. ශාන්ත කුමාර විතානත් එතන. පත්තරේ වැඩ කරන ගමන්ම ඇවිත්. රත්සර විතාන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රීඩා සමාජවලටත් ක්‍රීඩා කළා. ක්‍රීඩකයෙක්ට එහෙම ලෙඩ හැදෙනවාද? මට පුදුමයි. චන්දිත් ශාන්තත් බොහෝ ආදරය කළ රත්සර අද මෙලව හැර ගිහින් මේක විශ්වාස කරන්නේ කොහොමද? අපි පීඩාව දරාගෙන තාමත් පය ගහලා ඉන්නේ කොහොමද? අවසානයේ පුතා මතක් වෙන්න ඉතුරු වුණේ ඔහුගේ නමින් පටන්ගත් රත්සර පොත් පමණයි. ඒත් ඔහුගේ සුවඳ හැමදාම ගම්පහ ඔරුත්තට පාරේ ඒ ගෙදර තියේවි. ඒත් සොයිරිය දෙමව්පියන් මේක දරාගන්නේ කොහොමද? ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන මහතාගේ සහ ජනප්‍රිය නවකථා කාරණියක වන චන්දි කොඩිකාර මහත්මියගේ ආදරණීය එකම පුත්‍රයා රන්සර ධනංජය මියගොස් ඇත. රෝහලට ගිය වෙලේ කියලා තිබුණේ රන්සරට පිළිකාවක් තියෙනවා කියලා. ඊයේ මේ බව කන වැකුණු වෙලේ පපුව හොස් ගාලා ගියා. ලොකු පුතෙක් ඉන්න තාත්තා කෙනෙකු විදිහට දැඩි කම්පනයක් දැනුනේ. අනේ දෙවියනේ, කොහොම දරා ගන්නද චන්දි අක්කා, ශකුවි අයියා. ඊයේ හවස් භාගයේ මියගිය ඔහු ගැන ලැබුණු ආරංචි ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් පමණක් නොව බොහෝ දෙනෙක්ගේ හද කම්පා කළ අයුරු අපිට දැක ගන්න ලැබුණා. ලස්සනට කවිලීව ශකුවිගේ පුතාද මේ. අනේ දෙයියනේ, හිතා ගන්නත් බෑ අක්කේ. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ කවි ලියන්නෙකුද විය. ඔහු මියගියේ ඔහුට ආදරය කරන හැම කෙනෙක්ටම ලස්සන මතක ගොඩක් ඉතිරි කර තබාය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු ඒ ඔහුගේ දේහය දැනට ගම්පහ ඔරුතට විතාන මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 11 වන දින සිදු කිරීමට නියමිතය.